බෝග වගාවේදී මල් හැලෙන්නේ ඇයි? මුලින්ම බලමු මලක් කියන්නේ මොකක්ද කියලා. ශාකයේ ඊළඟ පරම්පරාව ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා තීරණය කරන මූලික සාධකය තමයි මල. ඒ කියන්නේ මලක් හටගෙන පරාගණය වෙලා හටගන්නා ඵලයේ අඩංගු බීජ තමයි ඒ ශාකයේ ඊළඟ පරම්පරාව තීරණය කරන්නේ. එතකොට ගෙඩියක් කියන්නේ ඒ ශාකයේ දරුවා වගේනේ. එහෙම ගෙඩියක් හැදෙන මලක් ගහින් හලනව කියන්නේ ඒ ශාකයට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕන. විද්‍යාත්මකව ඒ ප්‍රශ්නය හොයාගෙන ඒ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙනව වෙනුවට විවිධ දියර පොහොර වර්ග, පලිබෝධනාශක, හෝමෝන වර්ග ශාකයට අනවශ්‍ය ලෙස ලබා දීමෙන් ඔයාගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ආරක්ෂිත ගෘහභෝග වගාවේදී වගේම විවෘත ක්ෂේත්‍ර වගාවේදී පොදු ගැටලුවක් වෙලා තියෙන ශාකයක මල් හැලෙන්නේ ඇයි කියන කාරණය ගැන තමයි අද කතා කරන්නේ. අපේ channel එක subscribe කරලම වීඩියෝවට එකතු වෙන්න. මම මුලින් කිව්වා ගෙඩියක් කියන්නේ ශාකයකට දරුවෙක් වගේ කියලා. එහෙම ගෙඩියක් හටගන්න මලක් හලන්න ශාකය තීරණය කරනවා නම් වෙන්න පුරුවන් දේ තමයි ඒ ශාකයට ඒ ගෙඩිය නඩත්තු කරන්න, පෝෂණය කරන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක. එතකොට මේ ශාකයට තියෙන ප්‍රශ්නය අපි හරියට අඳුර ගන්න ඕන. ශාකයක මල් හැලෙන්න පුරුවන් කාරණා ටික මේ විදිහට පෙළගස්වන්න පුරුවන්. 1. ප්‍රමාණවත් හිරු එළියක් නොලැබීම. 2. සමතුලිත පෝෂක ශාකයට ප්‍රමාණවත් තරම් නොලැබීම. 3. වගා මාධ්‍ය ගැටලු. 4. රෝග හා පලිබෝධ. 5. පරාගණය නොවීම. හරි. දැන් මේ කාරණා ටික එකින් එක අරගෙන පැහැදිලි කරගමු. පළවෙනි කාරණය තමයි ශාකයේ ආහාර නිෂ්පාදනයට ප්‍රමාණවත් තරම් හිරු එළියක් ශාකයට නොලැබීම. අපි කවුරුත් දන්න කාරණයක් තමයි ශාකයක ආහාර නිෂ්පාදනයට හිරු එළිය අවශ්‍ය බව. ඒකට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. එතකොට මේ ක්‍රියාවලියට ප්‍රමාණයක් තරම් සූර්යාලෝකය නොලැබුණාම ලැබෙන හිරු එළියෙන් නිෂ්පාදනය වන ආහාර ප්‍රමාණය ශාකයේ අවශ්‍යතාවයට ගත්තම ගබඩා කරන්න ආහාර නොමැතිනම් ශාකය විසින් අනවශ්‍ය මල් ටික හලලා දානවා. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕන භෝගයට සූර්යාලෝකයේ වැටීමට යම් බාධාවක් තියෙනවා නම් ඒ බාධක ටික ඉවත් කරන එක. දෙවෙනි කාරණය තමයි ශාකයට ප්‍රමාණවත් තරම් හිරු එළිය වැටුණත් ආහාර නිෂ්පාදනයට ප්‍රමාණවත් තරම් සමතුලිත පෝෂක ශාකයට නොලැබීම නිසා මල් හැලීම සිදුවීම. ශාකයට අවශ්‍ය පෝෂක ලබා දෙන්නේ පොහොර විදිහට. ශාකයේ වයස, කාලගුණික තත්වය මත වගා මාධ්‍යයට ගැලපෙන විදිහට ශාකයේ නඩත්තුවට හා ආහාර නිෂ්පාදනයට ප්‍රමාණවත් තරම් සමතුලිත පොහොර ලබා දෙන්න ඕනි. ඊළඟ කාරණය තමයි ලබා දෙන පොහොර ශාකයට අවශෝෂණය කර ගැනීමට වගා මාධ්‍ය හොඳ තත්වය තියෙනවද කියන එක. අපි සමතුලිත පොහොරක් ලබා දුන්නත් මුල මණ්ඩලයට ලබා දෙන පෝෂක අවශෝෂණය කරගන්න බැරි නම් ශාකයේ ආහාර නිෂ්පාදනයට ප්‍රශ්නයක් වන නිසා මල් හැලීම සිදු වෙනවා. ඒ නිසා වගා මාධ්‍යයේ pH අගය හා EC අගය ගැන සැලකිලිමත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් බොහෝ භෝගවලට සුදුසු pH අගය 5.5න් 6.5 අතර වෙනවා. පස් පරීක්ෂාවකින් පස්සේ අවශ්‍ය අලුහුණු ප්‍රමාණය දාලා pH අගය නිවැරදි කරගන්න පුරුවා. කොහොබත් මාධ්‍යක වගාවක් නම් EC අගය උපරිම 2.5ක අගයක තියාගන්න. EC අගය වැඩි වුණොත් ශාකයක පෝෂක අවශෝෂණය කරගැනීමේ හැකියාව අඩු වෙනවා. මේ කීපු කාරණාවලින් භෝගයක බලපෑමක් වෙලා නැත්නම් ඊළඟට වෙන්න පුරුවන් දේ තමයි රෝග හා පලිබෝධවල හානිය නිසා මල් හැලීම. ගොඩක් වෙලාවට මූල පද්ධතියට දිලීර හෝ බැක්ටීරියා නිසා හානි වෙලා නම් මූල ගැටිති තියෙනවා නම් පෝෂක අවශෝෂණය අවහිර වෙලා මල් හැලීම සිදු වෙන්න පුරුවා. දිලීර රෝගයක් නම් කැප්ටාන්, ටොප්සීන් හෝ හෝමයි දිලීර නාශක වලින් ප්‍රතිකාර කරන්න පුළුවන්. බැක්ටීරියා රෝග සඳහා රසායනික ප්‍රතිකාර නොමැති නිසා ආසාදිත ශාක කොටස් වගා මාධ්‍යයත් එක්ක වගා බිමෙන් ඉවත් කරන එක තමයි වඩාත් හොඳ. බැක්ටීරියා හඳුනා ගන්න විදිහ කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් බලන්න. පැලමැක්කාගේ හානිය නිසාත් මල් හැලීම සිදු වෙනවා. පැලමැක්කා මල්වල යුෂ උරා බීම නිසා මල් දුර්වල වීමෙන් මල් හැලීම සිදු වෙනවා. පැලමැක්කාගේ හානිය තියෙනවා නම් මේ කෘමිනාශක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල කියුකම්බ වගාවේදී ගමී ස්ටෙම් බ්ලයිට් වගේ දිලීර රෝග නිසා මල් හැලීම සිදු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මල් වලට පලිබෝධ හා රෝග ආසාදනයට පෙර ශාකයේ පත්‍රවල හා කදේ හානියේ ලක්ෂණ දකින්න පුළුවන්. ඒ අවස්ථාවේම ඒවා නිවැරදිව හඳුනාගෙන මර්ධනයට කටයුතු කරන්න. අවසාන කාරණය තමයි පරාගණය. මලක් පරාගණය උනේ නැත්නම් ශාකය විසින් ඒ මල හලලා දානවා. ආරක්ෂිත ගෘහයක නම් උෂ්ණත්‍රය සෙන්ටිග්‍රේඩ් අංශක 35න් විතර උඩට වැඩිවීමේදී පරාග මෙරීම නිසා පරාගණය නොවීමෙන් මල් හැලෙන්න පුරුවා. ඒ වගේම අධික වැසි කාලයේදී හා නිතරම ළඟ පලිබෝධනාශක වගාවට යොදනවා නම් පරාග හේදී යාම නිසා පරාගණය නොවීම නිසා මල් හැලෙන්න පුරුවා.
මේ කාරණා ටික දැනගත්තට පස්සේ ඔයාට තේරුම් ගන්න පුළුවන් ශාකයක මල් හැලීම වළක්වන්න විවිධ දියර පොහොර වර්ගවලට හෝමෝන වර්ගවලට බැරි බව. ඒ නිසා තමන්ගේ වගාවට තියෙන ගැටලුව හරියට හඳුනගෙන ඊට අදාළ හොඳම විසඳුම ශාකයට ලබා දෙන්න. එතකොට ඔයාට පුළුවන් සාර්ථක වගාවක් පවත්වා ගන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තවත් කෙනෙකුගේ වගාව ආරක්ෂා කරගන්න බලන්න ෂෙයාර් කරන්න. ඔයාගේ ගැටලු කමෙන්ට් කරන්න. channel එක subscribe කරන්න සාර්ථක වගාවකට සුබ පතනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු.